අපි කතා කරන්නේ ටිකක් වෙනස් ඩ්‍රාමා එකක විස්තරයක් ගැන. බලමු අපි මේ ඩ්‍රාමා එක මොකක්ද කියලා. මේ ඩ්‍රාමා එක යන්නේ අපරාධයක් හොයන පුද්ගලයෙක් හා බුද්ධිමත් අපරාධකාරයෙක් අතර යන මයින්ඩ් ගේම් එකක් විදිහට මේ ඩ්‍රාමා එක සලකන්න පුළුවන්. මුලින්ම සිද්ධ වෙන්නේ නගරයක අමුතු හා සංකීර්ණ අපරාධ මාලාවක් සිද්ධ වෙනවා. ඒක පස්සේ අපරාධ හොයාගෙන යන එක්කෙනෙක් ඒක හොයන්න බලනවා. ඊට පස්සේ ඒක හොයාගෙන යනකොට ඒ කෙනාට තේරෙනවා මේ හැම අපරාධයක්ම එකම පුද්ගලයෙක් තමයි මෙහෙවන්නේ කියලා. ඒ අපරාධ කරන පුද්ගලයා නීතියට අභියෝග කරනවා හැම අපරාධයක්ම සිද්ධ කරන්න කලින් ඒකට හොඳ ප්ලෑන් එකක් ගහලා තියෙනවා කියලා අර අපරාධ හොයන කෙනා හොයා ගන්නවා. මේ ඩ්‍රාමා එකේ විශේෂත්වය තමයි අපරාධය සිදු කරන අපරාධය හොයන කෙනෙක් අතර බුද්ධිමය සටනක් යනවා. මයින්ඩ් ගේම් එකක්. තව මේකේ අපරාධය හොයන්නේ කොහොමද? ත්‍රාසජනක දේවල් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ මූවී එක ඇතුළත. ඇත්තටම මේ ඩ්‍රාමා එක රිලීස් වෙන දිනේ 2026 මැයි 14 කියලා සඳහන් කරලා තිබුණට හැබැයි මේක ඔෆිෂියල් රිලීස් වෙන ඩේට් එක තාම කන්ෆර්ම් කරලා නැහැ. ඒ නිසා මේ වගේ ත්‍රාසජනක මූවී එකක් ඉදිරියට රිලීස් වෙන්න පුළුවන්. ඇත්තටම හොඳ මූවී එකක් මේක. මේ ඩ්‍රාමා එක ගැන විස්තරයක් සම්පූර්ණයෙන් රිලීස් කරලත් නැහැ. තව පෝස්ට් එහෙම වැඩිපුර රිලීස් කරලත් නැහැ. ඒ නිසා මේ ඩ්‍රාමා එක ගැන සම්පූර්ණ කතාවක් කියන්න අපිට අමාරුයි. කොහොම නමුත් මේ ඩ්‍රාමා එක නම් හොඳ ඩ්‍රාමා එකක් විදිහට බලා ගන්න පුළුවන්. ත්‍රාසය, භීතිය, කුතුහලය වැඩි කරන හොඳ ඩ්‍රාමා එකක් කියලා කියන්න පුළුවන්. බලමු අපි මේක ඉදිරියට රිලීස් වෙන නිසා කොහොම වෙයිද කියලා මේ ඩ්‍රාමා එක. එහෙනම් ඉතින් මේ ඩ්‍රාමා එක ගැන තියෙන්නේ පොඩි විස්තරයක් විතරයි. ඉස්සරහට මේක රිලීස් වෙනවනේ. ඒක හින්දා ඔයගොල්ලන්ට මේක නැරඹීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි තවත් අලුත් මේ වගේ ඩ්‍රාමා එකක වීඩියෝ එකකින් නැවත සෙට් වෙමු.